හෙලෝ ඔයාට කොහොමද? ඔන්න මං තවත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි බලමු මගේ මූන්ට ඊළඟට මොකද්ද මං කරන්න යන්නේ කියලා. හරිද? මගේ මේ විනාශ වෙලා තියෙන මූණට අපි බලමු. මම ට්‍රීට්මන්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ස්කිප් ට්‍රීට්මන්ට් එක තමයි මං ගන්නෙ. මේක මම දැකලා තියෙනවා. ගොඩක් අය මේ ට්‍රීට්මන්ට් එක මේ මෙතඩ් එක යූස් කරනවා. හරිද? එතකොට මාත් බලන්න යන්නේ දැන්. ඉතින් එකෙන්වත් මගේ මූණ තිබ්බ ගානට ගන්න පුළුවන් වේද කියලා, තිබ්බ විදිහට. එහෙනම් අපි කරලා බලමු. ඉස්සරම එහෙම අයිස් කියුබ් එකක් අරගෙන ඊට කලින් ඉස්සර මේ අයිස් කියුබ් මසාජ් එක කරන්න කලින් ඔයාලා හොඳට මූණ පිරිසිදු කරගෙන වේෂස් එකකින් හරි ක්ලෙන්ස් එකකින් වගේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න. හරිද? මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක මේක හැමදාම කරන්න යන්නත් එපා. දවසක් වගේ කරන්න. එහෙම තමයි කරන්න කියලා තියෙන්නේ. හරිද? දවසක් කරන්න. ඉතින් අපි බලමු ඉතින් නේද? මේ වගේ දේවල් කරලවත් මූණ ක්ලියර් කරගන්න පුළුවන් වේද කියලා. ඔකේ මම ඔයාලට පේනවා ඇතිනේ. දැන්නලා නේ white heads black heads එහෙම දාලා තියෙනවා. පිම්පල්ස් ඉඳන් ආවා. එක ප්‍රොඩක්ට්ස් කාලෙන් යූස් කරන්නේ. හරි. මේක අපි වෙනකන් ඉඳලා අපි යන්නේ ඊළඟ ට්‍රීට්මන්ට් එකට. හරි. දැන් එතකොට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ අපි යන්නේ කොමාරිකා ට්‍රීට්මන්ට් එකට. මේ තියෙන්නේ මම කපාගෙන ආපු කොමාරිකා අත්තක්. ඉස්සරහේ මේ අත්ත කපාගත්තට පස්සේ මේ හයින හරිය මේ කහපාට නිකන් කිරි වගේ තියෙනවා. ඒක හොඳට හොද ගන්න. හොදගෙන ඉන්නට මෙන්න මේ දෙපැත්තේ මේ අර කටු ටික තියෙන්නේ. ඒ ටික හොඳට අයින් කරගන්න ඕනේ. හරිද? මේ නැත්තම් කසනවා. හරිද? ඊට පස්සේ අපිට මේකේ මදෙන් ගන්න ඕනේ. මදෙන් ගන්න. ඒකින්ද මෙන්න මේ තීරුව එහෙම අයින් කරගන්න. හරිද? එහෙම ඉතින් ගන්නට අයින් කරගන්න. අයින් කරගෙන මේ වීඩියෝ දාන්න ඉතින් නිකන්. හරිද? ඔයාලා බලන ටිකෙන් බලන්න. නැතත් කමක් නැහැ ඉතින්. ඊට පස්සේ මේ මේක මදේ තියෙන්නේ. එන්නේ මදේ කොටස. හරිද? මෙහෙම ඔන්න කරගන්න. හරියට හරිද? ඊට පස්සේ එන්න මේක පිටින්ම ඕනේ කරන්නයි තියෙන්නේ. ආරම සොෆ්ට් නිකන් දෙල්ලකෝගේ ළමයි බැලලා තොල් දෙකන ගාගන්න එපා. මගේ නම් ගෑවිලා තියෙන දැනටම. මෙයා තොල් දෙකන ගාගන්නවත් ඉත්තයි හරි. පේනවනේ. මම මුණ ගෙඩි කැටි දාලා තියෙන. මෙහෙම තිබ්බට වෙලාවකට මේ පේනවා. මේ හරිය තමයි සෑහෙන තියෙන්නේ. අයිනේ තමයි සෑහෙන තියෙන්නේ. ඒ වලට මෙහෙම ගන්නවා නම් මේ මොදේ වෙනම වෙන් කරගෙන ගන්නත් පුළුවන්. හරිද? එහෙනම් ගන්න. මේක ගාලා ඉවර වෙලා විනාඩි 15ක් විතර තියෙන්න ඇරලා වොෂ් කරලා දාන්න අපව මොන. මේක නම් කොමාරිකා ට්‍රීට්මන්ට් එක නම් දවස් 7ක්වත් එක දිගට කරන්න ඕනේ. ඒ කියන්නේ දවස් 7ක් එක දිගට නෙමෙයි. හැමදාම හරි කරලා හැමදාම කරත් කමක් නැහැ. හරිද? ඉතින් අපි බලමුනේ. මෙහෙම කරලා ඔයාලට මගේ වෙනසක් තියෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. මම ආයෙ සතියක් විතර සතියකින් විතර තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. අනේ මේක කරලා බලමු. ඊට පස්සේ ආයෙ සතියකින් විතර මම ඔයාලට වීඩියෝ එකක් කරගෙන එන්නම්. එතකොට ඔයාලට බලමු මගේ මොන වෙනසක් තියෙයිද කියලා. වෙනසක් තිබ්බොත් ඔයාලත් try කරලා බලන්න. මගේ මොන වෙනසක් තිබ්බොත් මල් ළමයි
තල්ලු කෙනෙක් හරිද තල්ලු කියන්නේ කාපාට උරුස් අමක් තමයි මට තිබ්බේ මට මේ තියෙන පාට තරයක් ග්ලෝ අප් කරගන්න කියන උනාවේ අවුරුදු කීයද 23 වගේ නෑ 24 වගේ තමයි වෙලා ඉන්නේ ඇත්තටම මුලින්ම පාවිච්චි කරපු ක්‍රීම් හොඳයි ඒක නේ අවුලක් නෑ මම සුදු වෙන්නේ නෑ මුන්නට එහෙම අවුලක් නෑ ඩැමේජ් එකක් නෑ මම සුදු වෙන්නේ නෙවෙයි ගයි බීජු නෙවෙයි නයි ගෑවේ ඒ වුණාට වලන්නකො අප්පා බීජු නෙවෙයි ගෑවේ මම ඔයාලට මොනවා හරි ගන්න කලින් මේ හොඳට ඔයාලා බලන්න ඒ කියන්නේ මේ ඒ ක්‍රීම් එකකින් සමහර අයට හරියනවා සමහර ස්කින් තියෙනවා ඉතින් ඒවා සෙට් වෙන්න අකීරු හොඳ නෑ කියන්නේ නෑ මං ඉතින් ඒ හින්දා ඒකට ගානම තමයි බලන්න ඕනේ මෙන්න මෙහෙම හොඳට මේ ජෙල් කොට දාගන්න ඔයාලට කොහොම හරි ගැටේ එහෙනම් හොයාගන්න නෙවෙයි තිබ්බේ මේ නැචරල් ට්‍රීට්මන්ට්ස් නම් ගොඩක් තියෙනවා නැචරල් ට්‍රීට්මන්ට්ස් නම් ගොඩක් තියෙනවා නේද හරිද ඉතින් අපි එකින් එක කරලා බලමු ඉතින් නේ ඔයාලා සමහර වෙලාවට කරලා ඇති කරලා තියෙනවා නම් ඉතින් කියන්නකෝ මට දැනගන්න මම ඉතින් මේ වීඩියෝස් කරලා දාන්න ඉතින් කවදා හරි ඉතින් මගේ ගොනු වැඩ බලලා මතක් කරන්න තමයි ඉතින් හරිද කාලෙන් කාලට දන්නේ නැද්ද එක පිස්සුනේ පස්සේ තමයි ඉතින් හිතෙන්නේ හොඳට ටෙල් කරලා ගන්න අපරාධ නැත්තම් ඉසි කරන්න එපා මම channel එක හදන්න සෑහෙන කාලයක් යනවා දැන් අවුරුදු 2ක් විතර ඒ තමයි මේ මොකද වීඩියෝස් කරන්න ටයිම් තිබුණේ නැහැ මට ඔහේ තිබ්බා හින්දා ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝස් වලට මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා මට හෙල්ප් එකක් දෙන්න මේ අය ළමයි අහලා තියෙනවා මම මේ ස්පාසලම් ප්‍රොඩක්ට්ස් හොඳයි කියලා හරිද කොහොමද දන්නේ හොඳයිද දන්නේ නැහැ ඒක හොඳයි දන්නේ කියලා මම හිතනවා මොකක්ද කියන්න හොඳයි නේද ඉතින් කියන්න හරි ළමයි මේක දැන් මම විනාඩි 20ක් විතර තියලා ආපහු එන්න වොෂ් කරගෙන මූණත් එක්ක මූණ වොෂ් කරගෙන එන්න හරි එහෙනම් වොෂ් කරගෙන එන්න ඔන්න එහෙනම් මම විනාඩි 20කට පස්සේ ආවා වොෂ් කරගෙන මූණ වෙනසක් තියනවද ඉතින් වොෂ් කරන් ආවට පස්සේ වෙනසක් තියනවද වන්නම් තාම හොයාගන්න බෑ වෙනස මොකක්ද කියලා නම් වෙනසක් තියනවද නැද්ද කියලා නම් හරි ළමයි එහෙනම් නම් තව සතියකින් විතර වීඩියෝ එකක් අරන් එන්න රිසල්ට් එකත් අරගෙන එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බලන කෙනෙක් බලන්න නැති කෙනෙක් කමක් නැහැ බැලුවේ නැත්නම් කමක් නැහැ ඉතින් එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්